ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් මේ ඔයාලා එකතුලා ඉන්නේ INTM YouTube නාලිකාවෙන් ගෙන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන මම අද මේ ඔයාලට ගේන වීඩියෝ එක විශේෂයෙන්ම වැදගත් වන්නේ YouTube channel එකක් තියෙන අයට. ඉතින් YouTube channel එක කරන ඔයාලට තමයි මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් අනිත් අයටත් මේ වීඩියෝ එක වැදගත් වෙනවා YouTube channel එක කරන ඉන්න අයටත්. ඉතින් අද උදේ ඔයාලට YouTube ආයතන විසින් message එකක් ඉන්නද. ඉතින් ඔයාලා මේ message එක දැකලා පුදුම වෙන්නේ නැතද? ඉතින් ඔයාගේ YouTube channel එකේ monetization on කරන්න නම් තියෙන්නේ. ඔයාගේ monetization tab එකට ගියන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට YouTube එකේ ලැබෙන revenue එක double වෙලා ආවිල්ලාද? ඉතින් ඔයාලගේ ඊයේ තිබුණට වඩා ඒක double වෙලා අද ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි YouTube එකේ අද update එකක් කරනවා. ඉතින් ඒ update එක නිසා තමයි ඔයාලට මේ ඔයාලගේ revenue එක double වෙලා පෙන්වන්න. ඉතින් මගෙත් ඒ විදිහට තමයි පෙන්වන revenue එක double වෙලා පෙන්වන්නේ මේ YouTube channel එකේ. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ මේ හේතුවට ඔයාලා බය වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් YouTube එකෙන් message එකක් එවලා තියෙනවා කාටත්ම. ඉතින් ඔයාලටත් මේ message එක ඇවිල්ලා ඇති කියලා මම හිතනවා. ඉතින් මේ YouTube එකේ මේ message එක වල කියලා තියෙන දේවල් සමහරවිට ඔයාලට තේරුම් ගන්න බැරුව. ඉතින් මම කියලා දෙන්නම් මොකද්ද මේ YouTube එකෙන් අපිට එවලා තියෙන්නේ කියලා. YouTube එකේ ඉපයම් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ අගයක් ගන්නවා. ඉතින් YouTube එකෙන් ගොඩක් කට්ටිය channel කරනවා. ඉතින් ඒ channel කරන කට්ටියගේ සාමාන්‍යයෙන් අසාමාන්‍ය ලෙස ඒ කට්ටිය හොයන මුදල් ප්‍රමාණය ඉහළ අගයක් අරගෙන තියෙනවා. ඉතින් YouTube Studio හෝ AdSense සමහර නිර්මාණකරුවන් අසාමාන්‍ය ලෙස ඉහළ හෝ දෙගුණ වූ ඉපීම් දකින ගැටලුවක් පිළිබඳව YouTube එකට අහු වෙලා තියෙනවා. ඉතින් YouTube එකෙන් සමහර නිර්මාණකරුවෝ අසාමාන්‍ය ලෙස මුදල් ලිපයන බවට YouTube එකට අහු වෙලා තියෙනවා. ඉතින් YouTube එකේ ඒ නිසා මේ ගැන YouTube එකේ කණ්ඩායමක් දැනට විමර්ශනය කරමින් තින අතර ඉතින් YouTube එකෙන් ඒ කරන විමර්ශනය අවසන් කළාට පස්සේ ඔයාලගේ revenue එකේ අසාමාන්‍ය ලෙස ඩොලර් ප්‍රමාණය ඉහළ ඇති. ඉතින් ඒ ගාන සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා කියලා තමයි YouTube එකෙන් අපිට දැනට කියලා තියෙනවා. ඉතින් කාටත් මේ වගේ message එකක් ඇවිල්ලා ඇති YouTube එකෙන්. ඉතින් ඒ ගැන තමයි මම ඔයාලට මේ වීඩියෝ අරගෙන ආවේ. ඉතින් ඒ ගැන කිසිම ඔයාලට බය වෙන්න හේතුවක් නැහැ. YouTube එකෙන් කියලා තියෙනවා. ඉතින් ගොඩක් අය message එක ඇවිල්ලත් ඇති. ඉතින් ඔන්න ගැන කියලා දෙන්න තමයි මම අද මේ වීඩියෝ අරගෙන ආවේ. ඉතින් ඔයාලට ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න කියලා. ඉතින් වැදගත් වුණා නම් පාර තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ටච් කරලා ඊට හැබැයි බෙල් එකන ඕල් කරලා තියාගන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ තවත් කෙනෙකුට ෂෙයා කරන්න. ඒ වගේ වීඩියෝ ලයික් එකක් දාන්නත් අමතක කරන්න. ඉතින් අද නම් මගේ වීඩියෝ සමු ගන්න ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.